welcome to Ping Pong Journeys guys. එහෙනම් ඔන්න අදත් අපි තව ලස්සන තැනකට ඔයගොල්ලන් එක්කන් ඇවිල්ලා තියෙනවා. අද අපි ඉන්නේ හැටන් වල ජෝඩ හැටන් පහු කරලා එන්න ඕනේ බගවන්තලාව ටවුන් එකට. බගවන්තලා ටවුන් එකෙන් ලොයිනෝන් කියලා ස්ටේට් එකක් තියෙනවා. ලොයිනෝන් ස්ටේට් එකේ අන්තිම හරියටම ආවම නෝර්ත් කෝ කියලා තව ඩිවිෂන් එකක් තියෙනවා. එතන ඒකත් ස්ටේට් එකක්. ඒ ස්ටේට් එකෙත් අන්තිම කොනටම ගියාම ඒකේ පැත්තේ අන්තිම කොනටම ගියාම තියෙනවා කබාන එකක්. අන්න ඒ කබාන එකට තමයි ඔන්න අද අපි ඔයගොල්ලන් එක්ක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් කියමු නෝර්ත් කෝ කබාන එක බලන්න. ඉතින් ඔය විදිහට ඔන්න අතුලට යනකොටම තියෙනවා පොඩි බාබකියු දාන්න තැනකුත් හදලා තියෙනවා දකුණු පැත්තේ. රෑට කට්ටිය සෙට් වෙනකොට බාබකියු පාරක් දාන්න පුළුවන් ලස්සන තැනකුත් තියෙනවා. ඉතින් ඒක මෙතන ඉන්න කට්ටියට කිව්වම ඒගොල්ලන් ඒකත් හදලා දෙනවා ඕගොල්ලන්ට බාබකියු එකක් දාගන්න. මෙතනත් කබාන එකක් තියෙනවා. මේ ටිකකින් යන්නේ මේ පැත්තට. ඉස්සරහා තියෙන්නේ තවත් කබාන එකක්. ඒකන කබාන දෙකයි මේ පැත්තේ නාන්න තැනකුත් තියෙනවා. ඉතින් මෙතන තියෙන කබාන එකේ පල්ලෙහා කාමර දෙකක් තියෙනවා. ඒ කාමරයකට ඇඳන් දෙකක් දාලා තියෙනවා. ඒක කැඳක දෙන්නෙකුට විතර ඉන්නත් පුළුවන්. මෙතන කාමර දෙක ඊට පස්සේ මෙතන ඩයිනින් ඒරියා එකක් තියෙනවා. කාමර දෙකයි ඩයිනින් ඒරියා එකයි හැපැත්තේ තව වොෂ්රූම් එකක් තියෙනවා. මෙතන චූටි බල්කනි එකක් තියෙනවා. මෙතනින් බැලුවම සම්පූර්ණ කැලේම මේ කැලේමයි. මෙතන තියෙන දියැලයි බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ලස්සන වීව් එකක් තියෙනවා හවස් වෙද්දී. මෙතන ඉඳන් නිදහසේ ඉන්න පුළුවන් එන අයට. Thank you. මේ තියෙන්නේ අනිත් කබාන එක. මේකෙත් උඩ තට්ටුවේ කාමර දෙකකුයි ලොකු බල්කනි එකකුයි තියෙනවා. පල්ලෙහා කුස්සියයි ආයිත් කෑම කන්න තැනයි ඒ ටික ඔක්කොම හදලා තියෙන එතන. අපි යමු පූල් එක බලන්න. මෙතන තියෙන නැචරල් පූල් එකක්. නැචරල් කිව්වට ඉතින් අර ගඟෙන් එන වතුර ටික මේ යන එක පොඩ්ඩක් හරස් කරලා නවත්තලා බැම්මක් බැඳලා හදලා තියෙනවා. කට්ටියට නාන්න පුළුවන් වෙන්න ලස්සන තැනක් හදලා තියෙනවා ඉතින් මෙතන. වතුර ටිකක් සීතලයි. ටිකක් කිව්වට ගොඩක් සීතලයි. ඇවිල්ලා බලන්න ඕනාලා කොහොමද කියලා. දැන් අපේ අතරින් සෙට් එක බහින්න හිතාගෙන ඉන්නේ උත කොයිලාක හරි බහිනවා. බැස්සට පස්සේ බෙද්දල්ලක මොකද වෙන්නේ කියලා. Video ulang YouTube biar dah. Ayo Ramut. Sega. මෙයා තමයි අපේ අද කුක් අංකර් මහත්තයා. එයා තමයි අද වෙන්නේ. ඔය දැක්කත් කණ එක තමයි කරන්නේ. මොකද වල ඉතින්නේ මේ අපේ ගමන ගැන? ලස්සනයි නේද? හරි දැන් යන් උඩට මාර
නිදහස් තැනක්. ඉතින් කවුරුත් නැහැ. අහල පහල ගයක් නැහැ. ඒක කියන්න ඕනේ. ඉතින් මෙහෙට එනකොට ඔයගොල්ලන්ට උමනා කරන දේවල් සියලුම දේවල් අරගෙන එන්න. මෙතන තව කාමරයක්. ඉතින් ඒ දේවල් ඔක්කොම අරන් එන්න. මොකද හේතුව මෙහි ගන්න කඩයක් ළඟපාත නැහැ. කිලෝමීටර් 5ක් යනකම් කෑම බීම පව අරන් එන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට මෙන්න හරි මෙහෙන් ඔයාලා හදාගෙන කන කෑම බීම සියලුම දේවල් මෙතන අර මම පල්ලෙහා පෙන්නපු උයන දෙන්නට කතා කරලා ඒගොල්ලන්ට කිව්වහම ඒගොල්ලන් කෑම වලට අවශ්‍ය කරන ලිස්ට් එක ඒගොල්ලන් දෙනවා. එතකොට ඒ ලිස්ට් එක බඩු ටික සේරම අරන් ආවම ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒගොල්ලන් කෑම ටික ඔක්කොම හදලා දෙනවා. එතකොට මෙතන බුකින් එකක් දාන විදිය ගැන ඊට පස්සේ අනිත් විස්තර ටික ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මට ගණන් නම් හරියටම කීයක් වේද කියලා කියන්න බෑ. ඉතින් ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ නැහැ. මම කොහේකටත් විස්තර ටික ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කීයක් යනවාද මෙතනට. ඉතින් අර ගොඩක් වාහන වලත් එනකොට කියන්න ඕනේ මේකේ තියෙනවා ලොයිනොන් ස්ටේට් කියලා. ලොයිනොන් ස්ටේට් එකේ ෆැක්ටරි එක ගාවට වෙනකන් එන්න පුළුවන් ඔයගොල්ලන්ට normal කාපට් පාරක් තියෙනවා. ඊට පස්සේ ටිකක් පාර සවුත් යාර ගොඩක් යට වදින වාහන වගේ ආවොත් ටිකක් අමාරුයි. එන්න ගියාම සමහර වෙලාවට යට වදින්න පුළුවන්. ඔය බෆර් එහෙම ගහලා තියෙන වාහන වල යට වදින්න පුළුවන් ඒ පාරේ එනකොට. කබාන එක තියෙන්නේ කැලේ අයිනට වෙන්න හින්දා අපි චුට්ටක් ගියා කැලේ ඇතුලේ ඇවිදින්න බලන්න. හැබැයි ටිකක් ඇතුලට යනකොට මේ පාරවල් ගොඩක් තියෙනවා. ඒකට අතරමං වෙයි කියලා හිතුණා. ඉතින් හැරිලා ආවා. කවුරු හරි ගයිඩ් කෙනෙක් එක්ක දන්නේ කෙනෙක් එක්කම යන්න ඕනේ. ඉතින් කැලේ යනවා නම්